ඕන්න 12ට එනවා කියපු ගෝතයා එන වෙලාව. මේ මොකද්ද මේ නේද? ඩංගියක් ගහගෙන යන්න පුළුවන් දෙයක් කොහොමද මේ? එහෙම තමයි. අපි පොස්ට් නෑ. අපි පොස්ට් නෑ. පොස්ට් නෑ. මේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? ඔබලා වගේ ලොකු වාහන නෑ පුත්සයි කියලා යාවේ. මේ කාමීමු. දැන් මේ නුවරලියන්ට ඕන ආවේ. ගොඩක් නෑ. වැඩි ගෑ ගහන්න බෑ ටවුන් එකෙන් කඩයක් ගන්නවා. හරිද උදාර? අම්මඩ හයටි. අපි නම් දන්සල් ඉවර කරගෙන ආවේ. අපි දන්සල් දැන් උඹලා කතා කරද්දිත් අයිස්ක්‍රීම් එකක් කනවා. මේ මෙතන අපි අයිස් කාලේ යන්න. කොහොම සඳුවේම? සඳුව නැහැ. වෙලාවට ආව දැක්කනේ. කොහොද යාළුවා දෙන්න? ඔව් වෙලාව. අම්මට එකයි එලා. එකේ කෙනා. ඇසුන්නේ. කොහොම උඹලා මෙහෙට වරෙන්කෝ. තව යාළුවෙක් ඉන්නවා කිව්වා. කොහොම? දැන් මේ අපි දෙන්නට උනක් පේන්නේ නැද්ද? අනේ යකෝ කලින් කිව්වනම් බයික් එකක් ගියේ. තව එකක් තිබ්බනේ. තව එකක් තිබ්බනේ සදුවගේ බයික් එක මගේ එන්එස් එක දාලා ආවේ. නෑ නෑ කමන්නේ උඹලා වැස්සොත් එමියල්ලා. ඇයි වැස්සොත් උඹලට බයික් එක දෙනවා මං බීල් එක ගන්නවා. බලපන්. සයිට එළියට යන්න කියනවා. ආයෙත් අරගෙන ගිහලා ගම්මල්ලි. කොහොගි? බයික් එක දාන්න. බඩුවක් දින්න නෙමෙයි බීල් එක කියලා. අය නෑ ඕක මං ගන්නවා. මූව බයික් එක දානවා. නෑ 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 ආවම බයික් එක යන්න පිස්සු වැඩි. මුන් දෙන්න බයික් එක. අපිට හරි යන්නේ නා. ඒ කට්ටිය දෙමීගෙන එහෙම ඇවිල්ලා ඉන්නේ දැන් ඉතින් මේ මොඩියෝ වගේ දැන් බයික් වල ඇවිල්ලා සද්ද දැම්මට පේනවනේ. වතුර ඩිස්කුවක්වත් තියෙනවා. කඩේකින් කඩයක් ආවේ විතර නිකන් දැන් ඇවිල්ලා දැන් මෙතන වල කට ලස්සන කෙනෙක් ඒ වුණාට පේන්නේ මේ කැම්පින් අර අතර දුර පේන්නේ නැති වෙයි. මේ අපි ඉතින් නුවරලියට ගිහිල්ලා වල බ්ලොග් එකේ ඉතුරු ටික ගේන්න මේ අපරාධ මේ මුංගේ අර වැස්සේ මේ අර වැස්සේ අර හිවල්ලු වගේ ඉන්න ටික අපරාධ මට වීඩියෝ කරගන්න බැරි වුණා කරන්න දෙයක් නැහැ. ඔය වේදනාව හේතුව මුට දෙන්න නැතුව කාපු එක වා. එහෙනම් වයිස් අපි බ්ලොග් එකේ ඉතුරු ටික අපි මේ පට්ට විදිහට අපි මෙතන පොඩ්ඩක් ඉන්නවා මේ නේට් චූ කරන්න ඕනලු මෙතනින් පස්සට ආරි ගහලා දැන් මො මෙතන ඉඳන් මේ මෙතන ඉඳන් චූ කරා හරිද දැන් ඌ චූ කරලා මෙතන නායකයා එපාගුවට අහන්නන්නකො අරගන්න තාම චූ පාර යනවා නේ ආන් චූ පාර අර හේ චූ පාර ගලනවා මේ මෙතන නායකයා මුට එපාගුවට අහන්න මුට මේ වගේ තැන්වල මූ මේ වගේ තැන් දැක්කම මුට චූ කරන්න හිතනවා අච්චර ගොඩක් සෙට් වෙන්නේ නැහැ උඹලා දෙන්නත් මෙතන දදා හිටපු ඉන්න තමයි වැඩි උනේ ඔව් අන්න ඒකයි සීන් එක මේ ඔයාලට පෙන්නන්න මේක මේ මුන්ට මේ දකින්න චූ කරන්න ඕනනේ. ආන් ඒකයි වැඩි. ඔක පින්නපන් ඉස්සලා විතර පල්ලම. ඔව් ඉන්නපන් උඹලට පල්ලම පෙන්න. මේ කන්න විහික් කරලා දාමු. ඔව් ඔහොම විහික් කරපන්කෝ. ඊයේ ඒ අතර සිරාට පොඩි රිස්ක් එකක් ගමුද කියහන්කෝ. නෑ නෑ රිස්ක් එකක් ගමුද? හෝන් ගහන්න බලයන්කෝ මේ රිස්ක් එකක් ගන්නට යාර. ඒ සිරාටම කියන්න ගමුද? එයා යාව මම කැම එක විහික් කරා. ඉතින් නෑ නේද? සමා වෙන්න. හරි. තව පවුල් දෙන්නවා. වාසින් අතෙන්වත් යයි ඈ. සමා වෙන්න. මිහික යි ඈ. මොකටද නික? මේතර ඒක වීඩියෝ එක අවුල් ඒතර වීඩියෝ එක මවුල් වෙනවා. ඒක කෑල්ල ගන්න පුළුවන්. කෑල්ලක් ගන්න පුළුවන්. උනාට කෑල්ලක් ගත්තොත් හරියන්නේ නැහැ. හරි ඉතින් දැන් වෙනම උඩට යවන එකක් ගනි. එතකොට අරකට සෙට් කරපන්. කරලා මේක පාට උස්සන මාත් තියන් ඉඳලා මේ වස්සක් දෙනවා බෝ මෙතන ෆොටෝ එකක් ගාම. බා ලස්සන දින. මේ පොඩිනෝ කොණ්ඩි පොට්ටක් බලන්න. නෑයි. අවුල නෑනේ. එන්නවා. ගා. සුපිරියක් ගාපන්. මේක ගන්න ඉනවා. මේ වැත්තෙන්
COR එක. යන්නේ. යා. හයිටින් මල්ල අතරන් දෙන්න නේද? හයිටින් මල්ල ගන්න දෙන්න. ඒ අරන් දිනවා හයිටින්. මම නැද්ද? අරන් දින. මේකට නම් කියපන් ඊළඟ කැලෙන් සෙට්ටමු කියලා උඹ වහපන් මේක. ආ මේකට ඊළඟ කැලෙන් සෙට්ටමු කියලා වහපන්. උඹේ අර උඹේ සීන් එකේ. දැන් හරි යාළුවෝ එහෙනම් අපි ඊළඟ කැලෙන් සෙට්ටමු ඈ. රාජසිංහ රජුරෝ ෆොටෝ ගහන අයුරු. කැම්ම බලපන්. ඔව් රාජසිංහ රජුරෝ වගේ ඉඳපයි. අඩුවකෝ. අඩුව වෙන පොළොක් දීපන්. පොළො නෑනේ මහත්තයෝ. බඩ වෙනවා. හරිද? බඩ හරියට හරි වහින්න යන්නේ. ගාපිය. මේකට බඩ වෙනවා. හුස්ම ගනි. මේ යම වහින්න යම. ආයෙ ප්‍රථම ඩාන්සල මං හිතන්නේ සෑහෙන පොඩිවක් ඉන්නවා. එන්න වේට මේ පොඩ්ඩක් අපන් පොඩ්ඩ ගන්නේ මෙර වහින්න යන්නේ හරියට හරි. අනේ ඵලයා මේ තිබුණා සීතලයි වහන්. අඩු සීතලක් තියෙනවා. තිබුණා? නෑ තිබුණනේ. පිස්සුද? හරි ගාව. තියනවාද? පොඩ්ඩක් කො තිබිච්චනේ. ඇත්තටම අම්මලා තුනේ මල්ලේ. පට්ට සීතලක් තියෙනවා. සීතල නම් තියෙනවා කොහමද? ප්‍රථම ඩාන්සර් ප්‍රථම බත් ඩාන්සර් නේ. ෆයිට් රයිස් ඩාන්සර් ප්‍රථම එක. කන්ට මොන දානවා මෙතන ඉන්නද බඩගිනීම නෑ දැන් උඹ හිතපන් අර නුවරලියේ තියෙද්දි ඒකේ කොහොම ඉඳීද අර අත්ලොස් දෙයක් අරගෙන ඉන්නේ ඒ වගේ ඉඳී සෑහෙන ඒසි අරන් ඉන්නවා පේනවනේ මේ කොල්ලොන්ගේ අත රතු වෙලා මේ මූ නිල් වෙලා සෝටකුත් ගහගෙන යසයි බේසික් එක සෝටක් ගහනවා බීම් බලන්නේ නීර හොඳ වැඩි හරි එළියම වල තව බයික් එක යන්න එපා මේ පොලින්න යන පාටක් නෑ නේව බඩගිනි කන්ටත් මේ මට බඩගිනි බං ඉන්නේ ෆෑන්ස් ලන්ට වලපන් ඉඩ දෙන්නේ අපි කාලා සෙට් එමුනේ කාලා සෙට් එක බලන්න බෝල් අපි කාලා සෙට් එමු යෝ නුවරේට ඇවිල්ලා ඉන්නේ යෝ නුවරේට ඇවිල්ලා ඉන්නේ මේ කැරි බ්‍රෝකන් දෙනකන් ඉන්නේ මේ පොඩි බේසික් එකක් දැන් එනවා කිව්වා දැන් ඌ අපි ඌ මේ පාරේ යනවා කිව්වද අපි මේ පාරේ දූ අර හෙළු දැන් අර ඉඳන් ආයේ මෙහෙළු දැන් ඌ කොහොම හරි එනකන් ඉන්නේ පට්ට සීදල වෙනවා මේ පොල්වල ගමේ තියාගෙන ගාගෙන ඉන්නේ හරිම අමාරුයි පට්ට සීදලයි මේ බ්‍රෝකන් එනකන් ඉන්නේ අවන්නේ නෑනේ බලමු බ්‍රෝකන් එනකම්ම ඉන්නවා අපි කැරිබන් බ්‍රෝකන් එනවා මාත් එනවා අඩෝ ගාව මේ ඒ බ්‍රෝකන් අඩෝ මොනවාද කරන්නේ අයිද මම බ්ලොග් එකට දාලා ගන්න මේ ගාව දැන් බොන්න එක නෑනද අර තියෙනවා අපි බොන්න නැද්ද උඩ දැන් රැවුලේම දිනවා නේ මං චුට්ටා ඔය යන්නේ යන් දාන්නේ මොකේ ආයි ගෙදර එක්ක අප්පල බොන්න දෙනවා ඕනේ නෑ දැන් අපිට ඉන්න දැනක් ඕනේ දැන් මේ කොහොමද බොන්න එහෙම නැද්ද
දැන් උඹ කිව්වේ රා කෑන්නයක් ගේනවා කියලා. රා කෑන්නයක් ගේන්න පුළුවන් වහලයි. මේ වලින් අරන් තියාගන්න ඕනේ. ඒක නෙවාද. හැබැයි බූ හොඳයි නේවා. දැන් දඟයා වගේ කැටි පොන්න දඟයා උඹ බලනවා නම් උඹ ඌ මල්ලි තිබ්බා. එහෙලයි ඉතින් කාවලල්ලන්නේ. වරෙන් කොළඹට අපි එනවා කිව්වා. කොළඹට එනවා අරකයි මේකයි කිව්වා. දැන් ඌ ආවේ නෑ හැබැයි මූ ආවා. මොහොතයි. ඇයි මූයි තමයි ආවේ. අත් එක්ක දාවේ. වෙන්නේ ආව සෙට් එක. වීල් ආව බයික් ආව. මොකද? හරි. හෙලිකොප්ටර් යා. සෝනියා ගන්නේ. උඹ අහුවෙනකන් ඉන්නේ. හරි එහෙනම් අපි යන්න දන්සලකට. යා. මර යන්න. කොහෙද බේසික් ඔය යන්නේ? කිලෝමීටරයක් විතර තියෙනවා පොලිම බා. දන්සලට මොනවාද තියෙන්නේ? කිරිකෝපි දන්සලක් කුට්ටෝ කිලෝමීටරයක්. නෑ ඒක පොලිමක් නෑ. ඉතින් කිරිකෝ නේ එහෙනම් ඒ කිරිකෝපි නෙමෙයි බා. එහා පැත්තේ ෆයින්ඩර්ස් දෙනවලු. යකෝ කිරිකෝපි දෙන්න මෙච්චර පොලිමක් ඉන්නවනේ. හරි යමන්කෝ බලන්න යමන්කෝ ගයිස්ලා දන්සල බලන්න යමන්කෝ ඔව් යමන් උඹලා මේ කෑලි පස්සේ යනවා දැන් බලමන්කෝ අලුන් එහෙම මොකද මාරවලුසේ කෑල්ල කනවද හරි එක්කන් දාවේ කෑල්ල නෑ දැන් ළමයිනුත් ඉන්නවද දැන් අහම් බලන්න අපේ අප්පෝ යකෝ යමන් ඉස්සරහට ඇයි දැන් යන්නේ දන්සලට පොට්ටක් පිස්සුද යකෝ ඔච්චර පොලිම කියලා කිරිකෝපි එකක් එහෙනම් ඉතින් 60 වාට මොකද හිතෙන්නේ කියන්න එපා කියන්න එපා මේක හරිම වෘක්කයක් කරනවා පක් එකක් කරනවා අනියම ව්ලොග් කරනවා අය උබත් කරන්න ඔය මුල්ලක් මේ බේසික් යා ඔය දැන් විදිහ කරන්නේ කරනවා ඒක යන්නේ මේ තම නේවා ඒ අර බලහපන් බෝල් අඩෝ කිලෝමීටරයක් විතර තියෙනවා ටිකක්. මම මේකනේ කිව්වේ මම වෙලාවට තමයි ෆයිට් රයිස් කවුද කියලා මොකද කොයිද මං කිරිකෝපි එක කර මෙහෙම නා. ෆයිට් රයිස් එක කර කොහොමද තියෙන්නේ? ඒ නෑ මම මේ මිතේ නෑ තියෙනවනේ. ෆයිට් රයිස් එක කර එහෙම ජීවි යනවා. මෙහි ඉඳන් ගම්බොලට ගිහිල්ලා ඉන්න පුළුවන්. දෙන්නද කාටි එක ගන්න හොඳයි කියලා. එහෙම තමයි කන්නේ. අපි මේ කොහෙන් හරි හොටල් එකකින් ගාලා ගෙදර යන්න. ඒ තරමට බාහිරට වගේ. හරි මේ යන්කෝ රෙඩි අපි කොහෙටද යන්නේ? අනේ යයි
මෙන්න ඔන්න මේක කෑල්ල කල්ලගන්න බෑ මේ කරන්නේ පොඩි ළමයි ට්‍රැක් එක කරනවා මේක දිනවා නයිස් නයි මේක කරක පුදුවා
යෝ බොයිස් තත්ත්වය සෝචනීය වෙලා තියෙන්නේ මේ සීත මාරුතේ වෙලමින් ඇස් දිහා බලන්න. අපිට මේ දැන් ඇවිල්ලා මෙහෙ බලන්න තියෙන ඔක්කොම බල්ලා ඉවරයි. ආ මේ තියෙන ලයිට් එක. මේ බලන්න තියෙන ඔක්කොම බල්ලා ඉවරයි. දැන් ඉතින් අපි මේ මේ බොරු කනාගේ වැඩ තමයි ඔක්කොම මේ අපි බලන්න තියෙන ඔක්කොම බල්ලා ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ අපි දැන් ආය යන්න හදන්නේ නුවර. දැන් 25ක් බැලුවා. දැන් නුවරට යන්න අපි නුවරට ගිහිල්ලා නුවරට යන ගමන් ඔයාලට දෙන්නත් තියෙන ආරම්භන ඔක්කොම දෙන්න මේ පොඩි බේසික් එක තමයි වැරද්ද. මං ආයේ මොනවා? මූ තමයි බොරු කිව්වේ. මේ බොරු කිව්වා අපිට ඔක්කොම බොරු ගන්න එපා නම. කිව්වා. එහෙනම් අපි මේ යන් බොරු කනා බොරු. උඹ ඔහොම ඉඳි නෑ අමුතුම ගැම්මක් එන්නේ. ඒ පැත්තට නිය අර නෑ පැත්තටම මාර ලස්සනයි. ඕක ගනි කියලා. කොහොම මේකට නේ අමුතුම ගැම්මන්නේ නේ. පැත්තෙන් බලද්දි නිකන් කො පැත්තේ මට ලැජ්ජයි. පැත්තෙන් අමුතුම ලස්සනක්. අයිනේ. අයිනේ දැන් ඔය පැත්තේ මේ බලව. කොහොම ඔය පැත්තේ මේකට නෑ අනිත් පැත්ත හරිලා. දැන් අර පැත්ත හරියම අර පැත්ත හරිය. නෑ කොණ්ඩේ හදලා මේකට ලාවට. අම්මට සිරි. ඒක නම් අමුතුම ගැම්මක් ඈ. නෑ සිරාවටම. සිරාම කියන්නේ අමුතුම ගැම්ම. හැබැයි බලපන් මේක රෙද්ද බලපන්. COR එක. උඹ රැවටුණා. ඇත්ත. මේක මේ කමිසරේ දැබ්බා. මුගේ හැබැයි මේක රෙද්ද බලපන්. හොඳයි ඈ. සීතල නෑවා. ඒක හොඳයි. මරුවා දාලා. විසරණයි. පොඩ්ඩක් හිටම. ගෝකන්ට සමුදීම. ඔන්න හැබැයි මූත් සුපිරිය මූත් කියපු විදිහට ආවා. එලකිරි කොල්ලෙක්. මේ වාට දැන් ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ? ඔයා මෙච්චර වෙලා බ්‍රදර් ඔයා මේ පොඩ මෙහෙට වරින් අර එළිය වැඩි. නිහඬ කල්පනා ලෝකෙ තනියලා ඔබ ආණ්ඩයි. බ්‍රදර් මං හතරවෙනි කතා වස්තුව විතරයි තාම බැලුවේ බ්‍රදර්. හතරවෙනි එකනේ. බලන ගමන් හිටියේ. නෑ උඹ දැන් ඇයි ගෙදර යන්න ඕන කියන්නේ? ගෙදර යන්න ඕනේ කිව්වේ නෑ මං. ගෙදර යන්න ඕන කියන්නේ? උඹලා දෙන්න දෙපැත්තෙන් මොකද්ද බං ඔය කරන්න මට? දැන් හරි දැන් උඹට ගෙදර යන්න ඕනද? ඕනේ. උඹට ගෙදර යන්න ඕනේ නෑ. උඹට? මට තවදන්නේ. මේ ඉන්නේ ඇල්වින්. උඹට ගෙදර යන්න ඕනේ නෑ. හරි එහෙනම් දැන් ආයේ මෙතනින් පස්සේ ගෙදර යමු කියන්න බෑ. තව යන්න දැන් තියෙනවා. දැන් මූ ඔච්චර වෙලා සීතලේ බෑ. තරණයි දෙවනෝ වලමදිවි යන්නේ ගොඩාමට. තොරනේ බ්ලොග් එකක් ගන්නද උඹ? බ්ලොග් එක කරපන්. ඒ වේසුරුවා. ඒ වගේම මේ ළඟ මధు යන දෙපළට ඉක්මනින් විවාහය සාර්ථක වී දරුවන් ලැබීමට ඉක්මනට පත්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් විශ්වාස කරලා ඉතින් තවත් පරිත්‍යාග කළා ඒ වෙන අපේ කනා ප්‍රාර්ථනා කඩේ කවියකින් දෙනවනේ ඔය. මෙක්දමඩව මధు කිවකින් නාමය එතන පතන මේ ඉක්මනින්ම වයින්තර වේවා විවාහය ඉක්මනින්ම ඉක්ත වෙන්න පිරිනේවා දරු සම්පත් ලබ ගන්නයි මේ තොරන් ඔබ හට කියන්නේ ඔබගේ පොළට දෙන අනෝ දැන් ළමයි කන මාර කියනවත් මදු ඇතුළු දෙන්න නමට මාගේ ආසිරි දුන්නේ.
කම්පියුටර් ආ ගියා. අඩු. දෙලින්ම කවි බණක්ම කිව්වේ हम मुँह एक बार कंफ्यूज मेन क्या थी मुँह ඉතින් එච්චර දෙයක් කියයි කියලා ඒක නේ බා මේ දරුවෝ තරහ වෙලාම සංවිධානය කරන්නට යෙදෙන වෙසක් පුල් පොහෝ දිනේ පළවෙනි දවසේ විදිහට ඒ තරහ වෙලා ඉන්නවා වෙසක් උත්සවයට අත්‍යයි මේ Yo boys ඉතින් අර බ්ලොග් එකේ දෙවෙනි දවසේ ඉතින් අදාව නුවරට යන්නේ මාතලේ යන්නේ මේ 60 ලා ගෙදර 60 ලා ගෙදර ගිහිල්ලා බලමු මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තේ වෙසක් බලන්න යන්න එහෙනම් අපි යන්න යන නයිකින් රෙන් දසරාගම නයිචෝ ඉවරයි अपराध है एक पाँच क्लास බලන්න that's only मारो
මේ පන්සලට ආවා මචං මේකේ තියෙන මේ බුදු පිළිම මචං මේ තියෙන්නේ මේ තිබ්බ ගලකින්ම මේවා කරලා තියෙන්නේ මේකේ බං මේක කොච්චර ලොකුද කියනවා නම් මේක හිතා ගන්න බැරි තරම් ලොකුයි කියනවා දැන් ඔයාලට මේ වීඩියෝ එකේ මෙහෙම පේන්නේ නැතුව ඇති ඒ වුණාට මේක පට්ටම ලොකුයි බං අඩේ ඒක හිතා ගන්න බෑ ඔය මෙතෙන්ට පොඩ්ඩක් ඉන්නවා මම ඒ හරිය මම ඉස්සරහට යන්න ඒතර බලා ගන්නවා ලොකු මේ කොච්චර ලොකුද කියලා මේක මාරම ලොකුයි ඔයි අපට සිරියන දැන් ඔයාලා දකින්න ඇති මේ මේක නිකන් අර සෑහෙනම ලොකුයි ඉතින් හිතා ගන්න බෑ ගියහම මෙතෙන් ආවට පස්සේ පට්ටම අඩෝ මේක සිරාවටම ඉන්න පුදුවයි එක කියන්නේ ඒක එකවරම දැක්ක ගමන් නිකන් එන කම්පියුස් වෙනවා පට්ට විව්වක් තියන්නේ ඇතුකල මේ ඉතින් මේ ටයිම මේ එන්ඩ බෑ කිව්වා මේ ඊට පස්සේ අපි ආව තනියම මේ ටයිම කෙලින්ම 60ලා ගෙදර ගියා අපි ආව කුරුණෑ කියලා ඊට පස්සේ දැන් යන්න හිටියේ කොහෙද දඹුල්ලේ සීගිරිය පැත්තට යන්න ගිහිටියේ කොහොම හරි එහෙ යන්න බැරි වුණා මේ රැයින්ද දැන් මේ එහෙම කුරුණෑගලට තරුණ ආවේ නෑ මේට උඹ මේක බලනවා නම් උඹ තිරිසනෙක් හරිද උඹ නිකන් මේ එන්න බෑ කියලා බොරු මාර්ක්ස් දාන්න මම 60 උඹත් එහෙමයි හරිද බොරු මාර්ක්ස් දාන්න එපා මහත්තයෝ දැන් බලපන් උඹලට මේ ආතල් එක නෑනේ හරිද උඹලා අනිවාර්යෙන් බලනවනේ දැන් උඹලට කොහොමද ආතල් එක මේ හරි ඒ කවන්නේ මේ හැබැයි මොන වුණත් මේ සුපිරි COR එක මේ කොහොම හරි කවන්නේ මේ අපි දන්සල් වලදී බ්ලොග් එකේ ඉතුරු ටික යොබොයි ඉතින් තුන්වෙනි දවසේ ඉතින් අද තුන්වෙනි දවසේ ඉතින් මේක මචං එඩිටින් එහෙම නම් පොඩ්ඩක් අවුල් වෙයි ඒත් එක්ක මේ ඇත්තට මේ බ්ලොග් එක එඩිට් කරන්න කම්මැලි මොකද මේක එහෙන ලොකු දිග බ්ලොග් එකක් අනික මේ අර ඕන විදිහට ගත්තෙත් නෑ මේවා ටික නිකන් අපි ඔය නිකන් වීඩියෝ කරන් ගියා ඉතින් මට එඩිට් කරන්න දැන් ඒක එහෙන කම්මැලි ඉතින් කොහොම හරි අපි තුන්වෙනි දවසේ ආව රණවන පන්සලට මේකේ අර පල්ලේ ඉඳන් එන කන්දක් නගින්න ඕන මේ කොහොම හරි හැබැයි ඒ වුණාට පට්ට මේ පල්ලේ ඉඳන් තියෙන මේවයිම හම්මෝ ඒ පට්ට මහන්සි බං ඉතින් මේ පන්සලටත් ඇවිල්ලා දැන් අපි ආවා මෙහෙම නෙල්ලිගල පැත්තටත් එහෙම ගිහිල්ලා ඉතුරු ටික යමු අපි අද නම් වැඩිය දන්සල්ල නම් නන්නේ සුපිරි තොරණක් එහෙම තියෙනවා කිව්වා ඒකත් මගින් බලාගෙන අපි යොබොයිස් මේක යටරාපුවම ඔයාලට උස හිතා ගන්න පුළුවන් නේ. ඉතින් මේක යටරාපුවම උස පට්ට උසයි ඒ කියන්නේ මේක. ඒක ඔයාලට උස හිතා ගන්න ඒක අමාරුම උස. මේක සෑහෙන උසයි.
එක්කම තව තියෙනවා මේකේ මේ ඔයාලට පේන්නේ නැති මේ මෙන්න මේ අසුමා ශ්‍රාවකින් වහන්සේලා මෙතන තියෙනවා මං හිතන්නේ එන ගොඩක් තියෙනවා මෙහෙම පිළිම සෑහෙන්න තියෙනවා මේ පැත්තෙත් මේ මෙහෙ යන්න පුළුවන් මෙහෙ සෑහෙන්න යන්න තියෙනවා මේ අරහෙටම යන්න තියෙනවා අපි යන් හිමීට ඊයස්සේ බං බයික් එකේ ෂීට් එක දෙවිලා කලිසක නිකන් චූගියා වගේ සීන් නැති මේ chat එකේ set එක මේ sorry comment බලන්න ආයේ මේ ගණන් කරලා ගියාල්ලා මේ කීයක් තිබ්බද කියලා. ඒත් එක්ක මේ අද මම කියන්නේ විදිහේ ගානට දුන්නා. අර මේ ඇටෙක් කියන්නේ කියන්නේ දෙන්න වෙන්නේ නැද්ද? තාම මේකේ තියෙනවා සුපිරි නේද? ඒකට මේ යන්න පුළුවන් මේ පැත්තෙන් ගියොත් යන්න පුළුවන් වෙයිද දන්නේ. අපි බලමු ඔයාලට පේනවා නම් පේනවාද මේ මෙතන මැදින් ඇටෙක් ඉන්නවා. පිටා ගාවටත් යන්න පුළුවන් වෙයිද දන්නේ හැබැයි. මොකද මේ තියෙනවා නම් මේ පැත්තට මේ යන්න නැද්ද බුනි මේක කිලෝ 100ක් විතර ඇති මෙතෙන්ද එක අර පල්ලිය පාරින් අර පැත්තේ තමයි තියෙන්නේ මේ ගොඩක් දේවල් තිබුණා. මං හිතුවා මිනිස්සෙක් කියලා කියනවකෝ. මිනිස්සු නෙවෙයි මම. හිත යන්න බලන්න. අපරාධ මං ඉස්සෙල්ලා වීඩියෝ කරන්න ගිහින් ඒක වීඩියෝ කරේ නෑ. කරේ මේ ඉස්සල්ලා දැන් තව මේ ටික අත්සීන නම්මර මේ මොකද තිබුණා දැන් තියෙනවා මේ අර මුවා පස්සේ ගියපු සීන් එකේම පට්ට මහන්සිය වෙයි මේ වලට වෙන තිය උඩ එකක් තියෙනවා ඒත් එක මේ බ්ලොග් එක ඔයාලා ස්කිප් කර බලයිද කියලාත් මට හිතෙනවා මේ ඒ තරම් මේක ලොකු එකක් අම්මට සිරි මේකේ බොල්ලෝ ගෙසින් අඩා දෙයනේ මේ බලන්න මේක තනියම ඇවිල්ලා මේට තෝ මොකද මේ තනියම කරන්නේ බොයිස් මේට ඇවිල්ලා දින තනියම තෝ ඔතන ඉඳන් මොකද කරන්නේ යමන් මේට ඉන්නේ ඔගේ අපි යම් පල්ලෙහාට මේට දෙන්න වෙයි කරන්නේ යන්නේ මේ මං හිතන්නේ මේට කැමති නෑ අපිත් එක්ක යන්න
අප්පුචා මොන මොනද ඒත් එකම බොයිස් මේක හොඳම දේ තමයි මේ හැමදේම මේ අර තියෙන මේකත් එක්කම කරලා තියෙන්නේ අර තියෙන ගල් වලින්ම ලයින් කරලා මේ තියෙන අර කැලයක් වගේ ඇතුළක තමයි මේක හදලා තියෙන්නේ හැබැයි දුකම සීන් එක තමයි අර ටික ගන්න බැරි වුණා මේකෙන් එහා පැත්තේ තියෙන දේ මට ආයේ ගිහින් අරගෙන ඉන්නත් බෑ මොකද ඒක උඩට යනවා කියන්නේ හරි අමාරුයි අනික මේ අද මම බලන් ඉන්නේ කෙරුම නෙල්ලිකල ගියා නෙල්ලිකල දිවාලට බ්ලොග් එකක් දීලා ඊට පස්සේ නෙල්ලිකලට ගිහිල්ලා කෙලින්ම තොරණ දෙන්නලා බ්ලොග් එකෙන් කරන් තමයි බලන් ඉන්නේ බලමු තව මොන ඉස්සරහට මොන දේවල් අම්බේ දාලා ඉතින් ඒවත් එක්ක තමයි අපිට බ්ලොග් එක බලන්න වෙන්නේ මොකද කරන්නේ කියලා නෙල්ලිගලට ඉතින් නෙල්ලිගල අපි බලලා යන් පල්ලෙහාට ඉතින් අපි නෙල්ලිගල පොඩි වටයක් දාමු ඒකල යන් අර සුපිරි තොරණක් තියෙනවා ඒක බලමු අපි ඉස්සලාම නෙල්ලිගල පොඩ්ඩක් යන් ඇවිදමු එතන තමයි මේ තිබුණේ මේ මොකද්ද මැදේකට කියන්නේ අර වෙස කූඩුවක් තිබුණා එතන මේ තොරණ නෙවෙයි නේද
කූඩුවක් තියෙනවා. ඒකට මචං යන්න බෑ. පට්ට පොලිම මේ අර ඔයාලා FB එකේම දකින්න නැති ඒක පට්ටම ලස්සන තිබුණා ඒ කූඩුව. ඒක තමයි තිබුණේ කැරගෙන කූඩුවක්. ඒක එන ලොකු එකක් අර ඒක මේ එළියේ නම් බලන්න බෑ. මොකද මේ ඒකට ඒක නිකන් අර වට කරලා වහලා එහෙම තියෙන්නේ. මේ ඒක බලන්න බෑ මචං පොලිම වැඩි. දැන් ඉතින් ඔහොම ගෙදර යනවා. අපි එහෙනම් ඊළඟ බ්ලොග් එකකින් හම්බෙමු. ආදරේ හැමෝටම ඉතින් subscribe කරන්න. එහෙනම් අපි තව බ්ලොග් එකකින් හම්බෙමු.